ගුවන්විදුලියට මාවත මෙන්න මේ විදිහටයි පෑදුනේ. මගේ පියා එඩ්වින් ප්‍රනාන්දු. මගේ මව මේබල් කමලාවති. මම විවාහ වුණේ අපේ දකුණු පළාතේ කෙනෙක් මේ රාණි ශ්‍රීමති කියලා. එතකොට මේ අයත් එක්ක මම ජීවත් වෙන කාලේ මම මේ පුවත්පත් කීපේ කටයුතු කරලා තිබුණා. පුවත්පත් කලාවට තමයි මම හුඟක් ආස කළේ කාලේ. අත වශයෙන්ම අදත් පුවත්පත් කලාවට මම ආදරය කරනවා. ඒ මම ලියපු විදියටම තමයි අද කතා කරන්නේ. මට කිසිම දෙයක් කොලයක් බලා ගන්න නැතුව පැය ගාණක් කතා කරන්න පුළුවන්. අද තුනත් ඒ තියෙන්නේ එදා ලියපු කොලේට ලියපු එක අද කටින් කතා කරන්න පුළුවන්. මම පත්තර 3-4 කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ හොඳ ප්‍රසිද්ධ නඩු කිහිපයක්ම වාර්තා කරලා තියෙනවා. ප්‍රසිද්ධ නඩු කිහිපයක්ම වාර්තා කරලා තියෙන පත්තරවල ඒ කාලේ ඉතින් හිටපු මගේ හිතවතුන් සමහරව අද නැහැ. මයිත් එක වැඩ කරපු අය නැහැ. අපි එකට ගිහිල්ලා නොයෙක් දේවල් ඔය එක පත්‍රයකින් එනවා ජෝර්ජ් ලෙසිරන් සිංහ මම තවත් පත්‍රයකින් යනවා අපි සමහර වාර්තා කරන්න ගියාම නොයෙක් ජාතිය ලස්සන කතා කියලා hina වෙන මේ කාලේ මට හොඳට මතකයි. ඉතින් ඔහොම ඉන්න කාලෙදී දවසක් මම මේ ඒ පොතක් ලියනවා. ඒක මේ කුමාර සාහිත්‍ය කියලා. කුමාර සාහිත්‍ය කියලා අපි ලිව්වා මේ සාමාන්‍ය පෙළ හදාරන ශිෂ්‍යයන්ට අත්පොතක්. මම මේක ලිව්වේ. වීර සාහිත්‍ය කියලා. මේක ලියන කාලේ මම දැක්ක පත්‍රයේ තියෙනවා ගුවන්විදුලියට සහන් නිවේදක විල්ලලා. ඉතින් 47 ඉඳලම මම ගුවන්විදුලියට ඇවිල්ලා හොඳට පුරුදුයි. අපේ සරත් විමල වීර මහත්මයා මට හුඟක් ඔය ඒ කාලේ ඉඳලම වැඩසටහන් නිෂ්පාදනය කිරීම පිළිබඳව නොයෙක් උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම අතිහිත දීලා තියෙනවා. කොහොම ලස්සන සිද්ධි තියෙනවා කියලා. ඉතින් ඒ කාලේදී මට මම ලිව්වා ඉල්ලුම් පත්‍රයක්. ඉල්ලුම් පත්‍රය ලියලා බලනකොට එදාම තමයි දෙකට ඒක ඉවරයි කාලේ. මම දැන් මේ කෑම කන වෙලාවෙ ලියන්නේ 12යි. මේක ටයිප් කරලා මට දුන්නා මේ වහම යන්නේ කියලා මගේ හිතවතෙක්. පස්සේ දුවගෙන ඇවිල්ලා ඒක මම අතින් බාර දුන්නා මහාට. ඊට දින කිහිපයකට පස්සේ මම දැන් මාසයකට විතර පස්සේ අපිට ලියලා ඇව්වා අහවල් දවසේ පරීක්ෂණය තියෙනවා කියලා. ඒ පරීක්ෂණයට ආවා. ඒක තිබුණේ කටහඬ පරීක්ෂණයක්. ඒ කටහඬ පරීක්ෂණයට ඩී.එම්. කොල්මගේ මහත්මයා හිටියා. මුදලින්දු අබේසේකර මහත්මයා හිටියා. නන්දේව විජේසේකර මහත්මයා හිටියා. ඒ තුනේ තමයි කටහඬ පරීක්ෂණයට හිටියේ. අපි මං හිතන්නේ 100 ගාණක් පරීක්ෂණ කෙරුවා කරලා ඉවරලා ඒ අවස්ථාවේදී තමයි මම ගමන් විජේසූරිය අපි දෙන්න තේරුණේ ඒ කාලේ. ඊට පස්සේ ඉතින් ඔහොම වැඩ කටයුතු කරගෙන යනකොට වෙළඳ සේවයට තමයි මම කැමැත්ත දක්වුවේ. අවසාන පරීක්ෂණයට කතා කරුවා. අවසාන පරීක්ෂණයේදී ඉතින් මේ වගේ නෙමෙයි දැන් වගේ මේ සිංහලෙන් දෙන්නේ නැහැ. මේ සම්පූර්ණ පත්‍රිකාවක් දීලා ඒක තියෙනවා නිවුස් කොටසක්, ප්‍රවෘත්ති කොටසක්, මාර්කට් රිපෝට් එකක්, මේ වෙළඳපොළ වාර්තාවක්. එතකොට ඔබිචුරිස් මරණ දැන්වීමක්, කාලගුණ වාර්තාවක්. ඒ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. උඩින් ගාලා තියෙනවා කිසිම සටහනක් නැතිව සිංහලෙන් කියන්නේ. මම කියන්නේ මේ මැදිරි වෙන්නේ නැති, මේ 9 වෙනි මැදිරි වෙන්නේ නැති අපේ පරීක්ෂණය තිබුණේ. අපි කටහඬ ඔතන එහා පැත්තේ ඉඳලා අපි විනාඩි 3ක් දුන්න මේක බලා ගන්න. බලාගෙන ඊට පස්සේ මේක කිව්ව අවසාන පරීක්ෂණයේදී මම තේරලා තිබුණා පළවෙනියට. මට බොහොම සන්තෝෂයි කියන්නේ. මම වැඩියම ලකුණු වර්ගයෙන් තිබුණේ මමයි. ඒ නිසා මම ගිය වෙලාවේ පරීක්ෂණයට අපේ ඒ කාලේ හිටපු ඩොඩ් මහත්මයා, වෙළඳ සේවයේ හිටපු ඩොඩ් මහත්මයාත් හිටියා, ලම්සන් මහත්මයාත් හිටියා. දෙන්නම සුදු ජාතික මහත්තුරු. ලම්සන් මහත්මයා මගෙන් ඇහුවා මේ මොකද්ද ඔබ කැමති සේවය කියලා. ඒ පාර මම කිව්වා මම කැමති වෙළඳ සේවයට කියලා. මම කොහොම කියුණා දන්නේ. නමුත් ටිකක් කල් සේවය කරගෙන යනකොට මට මගේ හොඳ හිතවතෙක් කිව්වා වාතාලන්නේ වෙළඳ සේවය. වගේන් කියන්නේ ස්වදේශීය සේවය හොඳයි කියලා. ඒ පාර මම දුවගෙන ආපහු මේ අධ්‍යක්ෂ ජනරාල්තුමායි කාලේ හිටියේ එස්.බී. සේනානායක මහත්මයා. මම කතා කළා කිව්වා සර් මට ස්වදේශීය සේවය දෙන්න මේ වෙළඳ සේවය මට බැරි වෙයි කියලා මට හිතෙනවා කියලා. ඇයි එහෙම හිතන්නේ? ලලිත් මේ ලෝකේ අම්මගේ කුසෙන් උපදිනකොට කිසි කෙනෙක් කිසි දෙයක් දන්නේ නැහැ. ආවට පස්සේ තමයි දැනගන්නේ. ගිහිල්ලා බය නැරෝ ගිහිල්ලා වැඩ කරන්න කියලා. ඊට පස්සේ කටයුතු කරලා
අවුරුදු ගණනාවකට පස්සේ මම ඒ කාලේ නවරංගහලේ සංදර්ශනයක් කරලා පල්ලෙහාට බැස්සා. බහිනකොට දුවගෙන ඇවිල්ලා ළඟට ආවා මං ඉස්බිසෙන් නායක මහත්මයා හිටියේ. එතකොට මෙහි නෑ. ඒ කාලේ හිටියේ නිවිල් ජයවීර මහත්මයා. ඒ පාර කිව්වා ලලිත් එදා මං කොහොමද කිව්වේ? දැන් කොහොමද කියලා. ඒ පාර නිවිල් ජයවීර මහත්මයායි ඉස්බිසෙන් නායක මහත්මයා දෙන්නම මට සුව ප්‍රාර්ථනා කළා. අන්න ඒකයි. එකක් තියෙනවා සුජීව. අපි අසන්නන් අතර ජනප්‍රිය වෙන්න නම් අපි මේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අමතක කරන්න නරකයි අපේ අසන්න නිසා තමයි නිවේදකයා ජීවත් වෙන්නේ.